අපි හැමෝම මහන්සිලා සල්ලි හම්බ කරන්නේ අපේ අනාගතේ සුරක්ෂිත කරගන්න. ලංකාවේ අපිට තියෙන ලොකුම විශ්වාසය තමයි බැංකුව. සල්ලි ටික බැංකුවේ දැම්මම ආරක්ෂිතයි, මාසෙකට පොලියක් එනවා කියලා අපි හිතාන ඉන්නවා. හැබැයි මං අද ඔයාලට අභියෝග කරනවා. ඔයා බැංකුවේ දාන රුපියල් ලක්ෂය තව අවුරුදු 5කින් ලක්ෂයක් විදිහට පවතිනවද? නාමිකව ඒක ලක්ෂයක් වුණාට ඒකෙන් ගන්න පුළුවන් බඩු ප්‍රමාණය ඊට වඩා ගොඩක් අඩුයි. අද වීඩියෝකින් අපි කතා කරනවා බැංකුවේ සල්ලි දාන එකයි ඒ වගේම කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන එකයි අතර තියෙන ඇත්තම වෙනස සහ ඔයා තෝරගන්න අවශ්‍ය වෙන්නේ මොකක්ද කියන එක. ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳ පොලේ වගේම ෆොරෙක්ස් ට්‍රේඩින්, ක්‍රිප්ටෝ ට්‍රේඩින් කරලා earn කරන්න කැමති කෙනෙක් නම් ඔයා මුලින්ම කරන්න අවශ්‍ය වෙන්නේ ශ්‍රී ලංකාවට ගැලපෙන ආරක්ෂාකාරී බ්‍රෝකර් කෙනෙක්ගේ account එකක් හදාගන්න ඕනේ. ඉතින් මගේ channel එකේ forex ඒ වගේම ක්‍රිප්ටෝ playlist බලලා ඔයාට ඉස්සෙල්ලා අවශ්‍ය බ්‍රෝකර්ස්ලාගේ account හදාගන්න පුළුවන්. ඉතින් එතෙන්දී official verified link විතරක් use කරන්න. ඉතින් එහෙම නැතුනොත් එහෙම ඔයා ව්‍යාජ fight වලට අහු වෙලා ඔයාට invest කරන්න තියෙන මේ මුදල් සම්පූර්ණයෙන්ම නැති වෙන්න හැකියාවක් තියෙනවා. right. ඉතින් අපි මුලින්ම කතා කරමු උද්දමනයේ සම්බන්ධව. ඔයා හිතන්න 2015 අවුරුද්දේ රුපියල් 100කට ගත්ත බඩුමල්ල අද ගන්න ඔයාට රුපියල් 300ක් එහෙම නැත්නම් රුපියල් 400ක් මේ වගේ මුදලක් යනවා. ඔයාගේ බැංකු පොලිය 10%ක් වෙලා රටේ උද්දමනයේ 15%ක් වුණොත් ඇත්තරම ඔයාගේ සල්ලි වලින් 5%ක් මේ විදිහට දී වෙලා ඇති. ඉතින් බැංකුව කරන්නේ ඔයාගේ සල්ලි ආරක්ෂා කරන එක විතරයි. එහෙම නැතුව ඒව වර්ධනය කරන එක නෙවෙයි. කොටස් වල පොලේ තියෙන විශේෂත්වය තමයි හොඳ ව්‍යාපාරවල බඩු මිල වැඩි වෙනකොට තමන්ගේ ලාභයත් වැඩි කරගන්න එක. එතකොට ඔයා මේකට ආයෝජනය කරාම උද්දමනයට වඩා වේගෙන් මේක වර්ධනය වෙනවා. අපි මේ දෙකේ වෙනස්කම් කරුණු තුනකින් බලමු. ඉතින් මුලින්ම අපි බලමු මේ ආදායම් මාර්ග සම්බන්ධව. ඉතින් FD එකක් එහෙම නැත්නම් ෆික්ස්ඩ් ඩිපොසිට් එකක් දැම්මම ඔයාට ලැබෙන්නේ පොලිය විතරයි. ඉතින් හැබැයි ඔයා කොටස් වල පොලේදී ඩබල් බෙනිෆිට් එකක් ලබා ගන්න හැකියාවක් තියෙනවා. එකක් තමයි සමාගම දෙන ලාභාංශ. එහෙම නැත්නම් ඩිවිඩන්ඩ්ස් කියලා අපි හඳුන්වනවා. අනිත් එක තමයි ප්‍රාග්ධන ලාභ. ඉතින් කැපිටල් ගේන්ස් කියලා තමයි මේක හඳුන්වන්නේ. උදාහරණයක් විදිහට ඔයා රුපියල් 50කට ගත්ත කොටසක් රුපියල් 150ක් වුණොත් එහෙම එතෙන්දී මේක 200ක වර්ධනයක් තියෙනවා. ඉතින් ඔයා බැංකුවේ මුදල් දාලා තියෙනවා නම් බැංකු පොලියෙන් ඒ වගේ ලාභයක් ලබා ගන්න ඔයාට දශක කිහිපයක් ගත වෙන්න පුළුවන්. ඉතින් දෙවෙනි දේ තමයි ඔයා ෆික්ස් ඩිපොසිට් එකක් දාලා ඒ අදාළ කාලයට කලින් මේක ගන්න ගියොත් එහෙම බැංකුව පොලිය කපනවා. ඉතින් ඔයා කොටස් වෙළඳ පොලේදී ඔයාට අවශ්‍ය ඕනෑම වෙලාවක ඔයාගේ කොටස් ටික විකුණලා දින කීපයක් ඇතුළත ඔයාගේ අතටම මුදල් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් තුන්වෙනි දේ තමයි බැංකුවේ සල්ලි දැම්මම ඔයා ගනුදෙනුකරුවෙක් විතරයි. නමුත් කොටසක් මිලදී ගත්තාම ඔයා ඒ සමාගමේ අයිතිකරුවෙක් වෙනවා. ඔයාට වාර්ෂිකව මහා සභා රැස්වීම් වලට යන්නත් හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයාට මේ සම්බන්ධව ප්‍රශ්න අහන්න අයිතියක් තියෙනවා. ඉතින් දැන් අපි අනිකුත් ආයෝජන ක්‍රමත් එක්ක මේක සංසන්දනය කරලා බලමු. ඉතින් ගොඩක් අය ඉඩම් ගන්නවා. ඉතින් ඇත්තටම ඒකත් ගොඩක් හොඳයි. හැබැයි ඉඩමක් ගන්න ලොකු මුදලක් ඔයාට එකවර අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔයාට කොටස් වෙළඳ පොලේ වාසිය තමයි ඔයාට රුපියල් 5000කින් 10000කින් උනත් පටන් ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් හැම මාසෙකම ටික ටික ආයෝජනය කරන්න ඔයාට හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඩොලර් කොස්ට් ඇවරේජ් කියලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ ඔයාට හැම මාසෙකටම මේ සඳහා ඉන්වෙස්ට් කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ගෝල්ඩ් එහෙම තමයි රත්තරන් ගත්තොත් එහෙම ඇත්තටම ඒකත් ආරක්ෂිතයි. හැබැයි රත්තරන් වලින් ඔයාට මාසිකව එහෙම නැත්නම් වාර්ෂික ආදායමක් එහෙම නැත්නම් මේ ඩිවිඩන්ඩ්ස් ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක ලැබෙන්නේ කොටස් වෙළඳ පොලෙන් විතරයි. ඉතින් ඒ වගේම තමයි මේ ප්‍රොපර්ටි එහෙම තමයි ඉඩම් ගොඩනැගිලි මේ වගේ දේවල් අරගෙන ඔයාට ඒව මුදල් කරගන්න අවශ්‍ය වුණාම ඒ දේ ඉතාමත් ඉක්මනින් කරන්න ඔයාට හැකියාවක් ලැබෙන්නේ ටික කාලයක් මේ සඳහා ගත වෙනවා. දැන් ඔයා හිතයි කොටස් වෙළඳ පොලේ සල්ලි නැති වෙන්න පුළුවන් නේද කියලා. ඉතින් ඇත්තටම ඔව් ඒකේ අවදානමක් තියෙනවා. හැබැයි ඒ අවදානම එන්නේ නොදැනුවත්කම නිසා. ඉතින් ඔයා වැරදි සමාගම් වල සල්ලි දැම්මොත් සල්ලි නැති වෙන්නත් පුළුවන්. නමුත් ඔයා මේ දේ A to Z ඉගෙන ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ සඳහා අවශ්‍ය හැම දෙයක්ම මම මේ වීඩියෝ කෝස් එකකින් ඔයාට නොමිලේම කියලා දෙනවා. ඉතින් මේ විදිහට මම වීඩියෝස් කීපයක් දාලා තියෙනවා. ඉතින් මේ වීඩියෝස් ටිකත් ඔයාට බලන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ වීඩියෝස් ටික බැලුවොත් එම ලංකාවේ තියෙන ඉෆ්තාර සහ ලාභ ලබන සමාගම් තෝරගන්නේ කොහොමද කියලා ඔයාට දැනගන්න හැකියාවක් තියෙනවා. ලෝකේ ධනවත්ම මිනිහෙක් වෙන වොරන් බෆට් පවා කියලා තියෙන්නේ අවදානම එන්නේ ඔයා කරන්නේ මොකද්ද කියලා ඔයා නොදන්න විටයි. ඉතින් මෙතෙන්දී ඔයා ගාව තියෙන මුදල percentage විදියට ඔයාට කීපයකට බෙදන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී ඔයාට හොඳ percentage එකක් ඉන්වෙස්ට් කරන්න පුළුවන් මේ කොටස් වලද පොලේ. ඒ වගේම අනිකුත් තවත් ඉන්වෙස්ට් කරන්න පුළුවන්. එහෙම තමයි මේ ආයෝජනය කරන්න පුළුවන් ගොඩක් ක්‍රම තියෙනවා. ඉතින් කලින් කී විදිහටම gold වල ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඒ වගේම properties වල ඉන්වෙස්ට් කරන්න පුළුවන්. මේ වගේ තවත් ගොඩක් ක්‍රම තියෙනවා. unit trust වගේ. ඉතින් මේ දේවල් වලටත් ඔයාට ඔයාගාව තියෙන මේ ඉන්වෙස්ට් කරන්න තියෙන මුදල් ටික බෙදලා දාන්න හැකියාවක් තියෙනවා. ඉතින් එහෙම නැත්නම් ඔයාට ව්‍යාපාරවලට ආයෝජනය කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් ක්‍රම වලින් ඔයාගාවට මේ තියෙන ධනෙ වර්ධනය කරගන්න ඔයාට හැකියාවක් තියෙනවා. ඉතින් මම ඔයාට යෝජනා කරන්නේ ඔයාගේ සල්ලි සියල්ලම එක තැනක තියන්න නැතුව කොටස් වලට බෙදලා අනිවාර්යයෙන්ම ඔයා ඉන්වෙස්ට් කරන්න. ඒ වගේම ඔයාට අවශ්‍ය හදිසි අවස්ථාවකදී ලබා ගන්න බැංක් එකෙත් ඔයාගාව කොටසක් අනිවාර්යයෙන්ම නැත්නම් මේ මුදල් ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම තියන්න අවශ්‍යයි. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු මේ ශ්‍රී ලංකාවේ කොටස් වලද වල මේ කොළඹ කොටස් වලද වල පටන් ගත්තේ කොහොමද? ඒ වගේ මේකේ ක්‍රියාකාරීත්වය ඒක ඉතිහාසය ගැන අනිවාර්යයෙන්ම අපි දැනගන්න අවශ්‍යයි මේ වගේ තැන්වල ඉන්වෙස්ට් කරන්න කලින්.
විඩියෝගේ මුලින් කිව්ව විදිහටම ඔයාලට forex trading කරලා crypto trading කරලා earn කරන්න ඩොලර් රුපියල් අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම මුලින්ම ඔයා කරන්න අවශ්‍ය වෙන්නේ ශ්‍රී ලංකාවට ගැලපෙන ආරක්ෂිත broker කෙනෙක්ගේ account එකක් හදා ගන්න අවශ්‍යයි. ඉතින් මේ සම්බන්ධවත් මම A to Z කතා කරන full course එකක් free upload කරනවා. ඉතින් මේ විදිහට videos කිහිපයක් දාලා තියෙනවා. ඉතින් ඔයාලට මේ videos බලන්න හැකියාවක් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලට මේ videos බලලා මේ සම්බන්ධව ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මම description එකේ වගේම comment box වල මගේ Telegram channel එකේ දීලා තියෙන official verified link විතරක් use කරන්න. ඉතින් ඒකට හේතුව මේ fight for interface එකෙන්ම මේ වගේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ව්‍යාජ fight. ඉතින් මේ වගේ fight එක ඔයා වෙන තැනකින් search කරලා ගිහලා Google එකේ වගේ search කරලා ගිහලා ඔයා account set up කරොත් එහෙම ඒ වගේ fight එක account හැදුවොත් ඔයාගේ මේ invest කරන සම්පූර්ණ මුදල ඔයාලට නැති වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ID card එකේ details වගේ දේවල් ඔයා මේකට upload කරන්න අවශ්‍යයි account verify කරන්න. ඉතින් මේ දේවල් ඔයාගේ පෞද්ගලික තොරතුරු risk එක්ක යනවා. ඉතින් ඒ නිසා මම දාලා තියෙන official verified link විතරක් use කරන්න කියලා මතක් කරනවා. right ඉතින් අපි මේ වගේම තවත් ගොඩක් වටින වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. good luck.